සාමාන්‍යයෙන් අපි ලස්සන ගොඩනැගිල්ලක් දැක්කාම අපේ ඇහැට මුලින්ම ගැටෙන්නේ අර ඒකේ ගාලා තියෙන තීන්තු වල පාට, ජනේලවල හැඩය වගේ දේවල්නේ. ඔව් ඔව් ඒකේ අලංකාර නිමාව තමයි ඉතින් කාගෙත් මුලින්ම ඇහැට යන්නේ. අන්න ඒකනේ. අපි කවදාවත් හිතන්නේ නෑනේ ගොඩනැගිල්ල ඇටලේ තියෙන යකඩ කූරු ගැනවත්, එහෙමත් නැත්නම් අර පොළොවේට තියෙන සිමෙන්ති අත්තිවාරම ගැනවත්. ඇත්තටම නෑ. හැබැයි ඉතින් ඒ සැකිල්ල එම නැත්නම් මේ පදනම නැතුව අරගෙන ලස්සන ගොඩනැගිල්ලට ඒක තත්පරක්වත් හිතගෙන ඉන්න බෑනේ. කාර්යයටම හරි. ඉතින් මේ අන්තර්ජාලය එහෙමත් නැත්නම් අපි මේ දිනපතා දකින වෙබ් අඩවි කියන්නේත් අන්න ඒ වගේම දෙයක් තමයි. ඔව් පිටින් ලස්සනට පෙළෙනට ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. අන්නේ නිසා අපි අද මේ ගැඹුරු විග්‍රහයෙන් සූදානම් වෙන්නේ අපේ ඇහැට පේන ඒ ලස්සන වෙබ් පිටුවක් පිටුපස තියෙන අර නොපෙනෙන ලෝකයට ටිකක් කිමිදිලා බලන්න. ඒ කියන්නේ අපි අද වෙබ් නිර්මාණකරණයේ මූලිකම දේවල් ගැන කතා කරන්නයි යන්නේ. ඔව් මේ විග්‍රහය අපි ගොඩනගන්නේ වෙබ් සංවර්ධනය ගැන තියෙන සවිස්තරාත්මක අධ්‍යයනය මූලාශ්‍ර සහ අර ප්‍රායෝගික තාක්ෂණික සංකල්ප රැසක් පාදක කරගෙන. මේක ඇත්තටම හරිම ආකර්ශනීය මාතෘකාවක්. මොකද අපි එදිනෙදා පාවිච්චි කරන Facebook එකේ ඉඳන් අපේ බැංකු ගිණුම් වලට ලොග් වෙන වෙබ් අඩවි දක්වාම යටින් ක්‍රියාත්මක වෙන්නේ මේ මූලික භාෂාවන් කිහිපේ එකතුවක්. ඒ වුණාට ගොඩක් දෙනෙක් හිතන්නේ මේ කේතලීම එහෙමත් නැත්නම් කෝඩින් කියන්නේ අර ගණිතය වගේ හරිම සංකීර්ණ දෙයක් කියලා නේද? ඔව් ඒක ලොකු වැරදි මතයක්. ඇත්තරම ඒක සංකීර්ණ ගණිතයකට වඩා සමාන වෙන්නේ නිකන් තර්කානුකූල භාෂාවකට. මේ අන්තර්ජාලීය භාෂාව තේරුම් ගත්තාම ඒක හරියට මැජික් එකක් පිටුපස්සේ තියෙන රහස හොයාගත්තා වගේ අත්දැකීමක්. ඒක මාරයිනේ. අන්න ඒ නිසාමයි අපි මේ කතාව මුලින්ම පටන් ගන්න ඕනේ. දැන් ඕනෑම වෙබ් අඩවියකට ගියාම අපි මුලින්ම ගොඩ වෙන්නේ ඒකේ ප්‍රධාන පිටුවටනේ. ඔව් මුල් පිටුවට. මම දැකලා තිනවා වෙබ් සංවර්ධකයන් මේ මුල් පිටුවට නිතරම ඉන්ඩෙක්ස් කියලා නමක් දෙනවා. ඇයි අපි මේකට නිකම්ම ෆස්ට් පේජ් හරි හෝම් හරි Nokia index.html කියලා අමුතු නමක් දෙන්නේ? ඒකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? ඔව්. ඔතන තියෙන්නේ ඇත්තම තාක්ෂණික සම්මුතියක්. වෙබ් සේවාදායකයෙක් ඒ කියන්නේ වෙබ් සර්වර් එකක් හැදලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවියක ලිපිනය ගැහුවාම මුලින්ම ගිහින් නිශ්චිත ගොනුවක් හොයන්න. ඒ කියන්නේ සර්වර් එකට කලින්ම උපදෙස් දීලාද තියෙන්නේ? හරියටම හරි. ඒ සර්වර් එකේ මොළයට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මුලින්ම ඉන්ඩෙක්ස් කියන වචනේ තියෙන ගොනුව හොයාගෙන ඒක පරිශීලකයාට පෙන්වන්න කියලා. ඒක හරියට පොතක පටුණක් එහෙමත් නැත්නම් පිට කවරයක් වගේ. තේරුණා. එතනින් තමයි අනිත් හැම පිටුවකටම පාරවල් හැදෙන්නේ. ඔව්. මුලින්ම පේන්නේ ඒ ඉන්ඩෙක්ස් පිටුව තමයි. පැහැදිලි. එතකොට ඒ ඉන්ඩෙක්ස් පිටුව හදන්න පාවිච්චි කරන ප්‍රධාන සැකිල්ල තමයි HTML කියන්නේ. මම අහලා තියෙනවා මේ HTML කේතයක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා අර head සහ body කියලා. ඔව් ඒක ඇත්ත. මේකේ නිකන් මිනිස් සිරුරු වගේ දෙයි මේක මේම දෙකකට කඩන්නේ. ඔය මිනිස් සිරුරේ කතාව ඊටමත් හොඳ උපමාවක්. මෙයා මේ හිතන්නකෝ මිනිසුගේ හිස ඇතුලේ තියෙන මොළය අපිට පිටතින් පේන්නේ නැහනේ. ඔව් පේන්නේ නැහැ තමයි. හැබැයි මුළු සිරුරම පාලනය කරන්නේ මතකයේ තියාගන්නේ මොළයෙන්නේ. ඉතින් HTML කේතයක හෙඩ් කොටසත් අන්න ඒ වගේ. ඒක ඇතුලේ තියෙන දේවල් වෙබ් පිටුවට එන කෙනාට තිරය මත පේන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. එතකොට ඒකේ තියෙන්නේ මොනවද? ඒකේ තියෙන්නේ බ්‍රවුසරයට අවශ්‍ය උපදෙස්. අර වෙබ් අඩවියේ මාතෘකාව, ඒ කියන්නේ ටයිටල් එක. සහ සෙවුම් යන්ත්‍රවලට, ඒ කියන්නේ Google වගේ දේවල් වලට මේ පිටුව හොයාගන්න උදව් වෙන meta tags වගේ දේවල් තමයි head එකේ තියෙන්නේ. එතකොට අර බෝඩි එක කියන්නේ අර අපිට පේන මිනිස් කඳ වගේ. වෙබ් පිටුවේ තියෙන හැම අකුලක්ම පින්තූරයක්ම බොත්තමක්ම තියෙන්නේ මේ බෝඩි එකේ ඇතුලේ. ඒ කියන්නේ අපි දකින හැම දෙයක්ම තියෙන්නේ බෝඩි එකේ. දැන් හිතන්න මට මේ බෝඩි එකේ ඇතුලේ ලොකු කතාවක් ලියන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි Word document එකක නම් අලුත් ඡේදයකට යන්න නිකම්ම enter බොත්තම ඔබනවනේ. ඔව් ඒක හරි ලේසිනේ. හැබැයි වෙබ් පිටුවක් හදද්දී අපිට එහෙම කරන්න බැහැ නේද? මම දැකලා තියෙනවා BR සහ P කියලා අර විශේෂ ටැග්ස් જાතියක් පාවිච්චි කරනවා. මේ දෙකේ වෙනස මොකද්ද? උතනදී තමයි වෙබ් භාෂාවේ තර්කය අපි තේරුම් ගන්න ඕනේ. වෙබ් බ්‍රවුසර් එකකට අපි enter එක එබුවා කියලා එහෙමත් නැත්නම් හිස්තන් තිබ්බා කියලා ඒක තේරෙන්නේ නැහැ. ඇත්තටමද? ඒ කියන්නේ අපි enter එක ඔබලා පේලි කඩලා ලිව්වත් බ්‍රවුසරේට ගාණක් නැහැ. ඔව් කිසිම ගාණක් නැහැ. අපි කොච්චර enter එබුවත් බ්‍රවුසරේ ඒ ඔක්කොම එකම පේලි එක තමයි පෙන්වන්නේ. අන්න ඒ නිසයි අපිට අර ටැග්ස් ඕන වෙන්නේ. BR ටැග් එක කියන්නේ break කියන එක. පේලිය කඩනවා කියන එකනේ. හරියටම හරි. ඒකෙන් කරන්නේ වාක්‍යයක් මැද
එක පේලියක් ඉවර කරලා ඊළඟ පේලියට යන එක විතරයි. හරියට කතාවක් මැද අපි පොඩි හුස්මක් ගන්නම වගේ. එතකොට අර P tag එක P කියන්නේ පැරග්‍රාෆ්. ඒ කියන්නේ සම්පූර්ණ ඡේදයක්. P tag එකක් දැම්මම බ්‍රවුසරය දන්නවා මේක වෙනම අදහසක් කියලා. ඒ නිසා උඩින් සහ යටින් නිදහස් ඉඩක් තියලා සම්පූර්ණයෙන්ම අලුත් ඡේදයක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. නියමයි. එතකොට අපිට තොරතුරු පිළිවෙලකට පෙන්වන්න ඕන වුණොත් කොහොමද කරන්නේ? උදාහරණයක් විදිහට පියවරෙන් පියවර යන උපදේශ මාලාවක් හරි ලයිස්තුවක් හරි පෙන්වන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ lists. එතනදී ප්‍රධාන විධි දෙකක් තියෙනවා. එකක් තමයි අංකිත ලයිස්තු. එහෙමත් නැත්නම් OL කියලා කියන්නේ. ordered list. ඒ කියන්නේ 1 2 3 කියලා වැටෙනේවද? ඔව්. තරඟයක ජයග්‍රහකින් 1 2 3 කියලා පෙළගස්වන්නේ මේකින්. අනිත් එක තමයි අනුපිළිවෙලක් නැති අර කළු පාට බුලට්ස් පෙන්වන UL tag එක. ඒ කියන්නේ unordered list. මම අහලා තියෙනවා මේවා එකක් ඇතුලේ තව එකක් දාන්නත් පුරුවන් කියලා. පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකට කියන්නේ nested list කියලා. ලොකු පෙට්ටියක් ඇතුලේ තවත් පොඩි පෙට්ටි දාලා තියනවා වගේ. පිටින්ම තියෙන ලයිස්තුවක් කළු පාට රවුමකින් පටන් අරන් ඒක ඇතුලේ තියෙන උපලයිස්තුවක් සුදු පාට රවුමකිනුත් පෙන්වන්න බ්‍රවුසරේ ස්වයංක්‍රීයවම ක්‍රියා කරනවා. ඔය ලයිස්තු අතරේ මම දැකලා තියෙනවා ටිකක් වෙනස් જાතියේ ලයිස්තුවක්. ඒකේ ටැක්ස් පටන් ගන්නේ DL, DT සහ DD කියලා. මේක ටිකක් ශබ්දකෝෂයක් වගේ හැඩයක් ගන්නවා නේද? ඔව් ඒක හරි වෙනස්. ඒකට කියන්නේ definition list. එහෙමත් නැත්නම් DL tag එක කියලා. දැන් ශබ්දකෝෂයකේ කොහොමද තියෙන්නේ? මුලින්ම වචනය තියෙනවා නේ? ඔව් වචනේ තියෙනවා ඊට පස්සේ තේරුම තියෙනවා. අන්න ඒකයි. ඊට පස්සේ ඒකේ තේරුම ටිකක් දකුණට බර වෙලා ඊළඟ පේලියේ තියෙනවා. මේකෙදි DT වලින් වචනයත් DD වලින් එකේ විස්තරයත් පෙන්නනවා. මේ ටැග් තුනම එකට වැඩ කරන පවුලක් වගේ. එකක් හරි අඩු වුණොත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මාරයිනේ ඒක. දැන් අපි සැකිල්ල හැදුවා, පෙළ ලිව්වා. හැබැයි වෙබ් අඩවියක් වෙන්නේ ඒකේ තියෙන ලින්ක්ස්. ඒ කියන්නේ සම්බන්ධි නිසානේ අපි එක පිටුවකින් තව පිටුවකට යන්නේ කොහොමද? ඒක කරන්නේ ඇන්කර් ටැග් එකෙන්. ඒ කියන්නේ ඒ අකුරෙන් පටන් ගන්න ටැග් එක. ඒ ටැග් එක විතරක් දැම්මාම ඇතිද? නෑ මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ගුණාංගයක් තමයි href කියන්නේ. ඒක හරියට පාරක් පෙනෙන නාම පුවරුවක් වගේ. අපි යන්න ඕනේ වෙනත් වෙබ් අඩවියකට නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ලිපිනිය දෙන්න ඕනේ. ඒ කියන්නේ අර HTTP කියලා පටන් ගෙන ලියන්නේ. ඔව් හරියටම හරි. වෙනත් රටක ලිපිනියක් ලියද්දී අපි රටේ නමත් අනිවාර්යෙන් ලියන්න ඕනේ වගේ තමයි ඒකත්. ඔතනදී මට මතක් වෙනවා සමහර ලින්ක්ස් ක්ලික් කළාම අපි ඉන්න පිටුව එහෙම්මම තියෙද්දි අලුත් ටැබ් එකෙන් අලුත් පිටුවක් ඕපන් වෙනවනේ. ඒක කොහොමද කරන්නේ? ඒකට පාවිච්චි කරන්නේ ටාගට් එකට _blank කිනගේ දින එක. ඒක ලින්ක් එක ඇතුළටමයි ලියන්නේ. ඒ කියන්නේ පරණ පිටුව මැකෙන්නේ නෑ ඒක හරියට අපි ඉන්න කාමරේ දොර වහන්නේ නැතුව වෙනත් අලුත් කාමරයකට තවත් දොරක් හරිනවා වගේ. වැඩක් පරිශීලකයාට පරණ පිටුව එහෙම්මම තේනවා. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දැන් පින්තූර ගැන කතා කළොත් HTML වලදී පින්තූරියක් පිටුවට ගෙන්න පාවිච්චි කරන්නේ image tag එක. ඒකේ src කියලා එකකුත් alt කියලා එකකුත් තියෙනවා. මට තේරෙන විදිහට src කියන්නේ පින්තූරයේ තියෙන තැන, ඒ කියන්නේ source එකනේ. ඔව්. එතනින් තමයි පින්තූරය ඇදලා ගන්නෙ. හැබැයි මේ alt කියන්නේ මොකද්ද? ඇයි ඒක එච්චර වැදගත් වෙන්නේ? alt කියන්නේ alternative text එහෙමත් නැත්නම් විකල්ප පෙළ කියන එක. මෙහෙම හිතන්නකෝ අන්තර්ජාල වේගය අඩු වෙලාවක පින්තූරේ ලෝඩ් උනේ නැහැ කියලා. අර කොටුවක් ඇවිත් කැඩිලා වගේ පෙන්වන්නේ. අන්න ඒක තමයි. එතකොට එතන හිස්තනක් පෙන්නනවා වෙනුවට ඒ පින්තූරේ මොකක්ද තියෙන්නේ කියලා අකුරෙන් පෙන්වන්නේ ඔය alt එකේ ලියන දේ. ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? එයයි. ඒ කියන්නේ ඒක පිටුපස ලොකු සමාජීය වටිනාකමක් තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ නිසා ඒක හරිම වැදගත්. හරි. දැන් අපේ වෙබ් අඩවියේ සැකිල්ල තියෙනවා. හැබැයි මේකේ කිසිම පාටක් නැහැ, ලස්සනක් නැහනේ. HTML වලින්ම අකුරු ලොකු කරන්න, තද කරන්න, ඇල කරන්න පුළුවන්කම තියෙද්දි අයි අපි වෙනම CSS කියලා අලුත් භාෂාවක් ඉගෙන ගන්නේ. ඔය ප්‍රශ්නේ නම් ගොඩාක් අයට එනවා. ඉස්සර HTML වලින්ම හැමදේම කළා තමයි. හැබැයි හිතන්න ඔයාගේ වෙබ් අඩවියේ පිටු 100ක් තියෙනවා කියලා. ඒ හැම පිටුවකම තියෙන මාතෘකාවල පාට නිල් පාටින් තියෙන්නේ. හරි. දවසක ඔයාට හිතනවා ඒ ඔක්කොම රතු පාට කරන්න. දැන් HTML වලින් විතරක් කළොත් ඔයාට අර පිටු 100ටම ගිහින් වෙනම අකුරෙන් අකුර වෙනස් කරන්න වෙනවනේ. අපෝ ඒක නම් ලොකු වදයක්. අන්න එතනට තමයි CSS එන්නේ.
CSS වලින් කරන්නේ දත්ත සහ හැඩය වෙන් කරන එක. ඒ කියන්නේ අපි දෘශ්‍ය හැඩගැන්වීම් ටික වෙනම තැනක ලියනවා. හරියටම. අපි external CSS ඒ කියන්නේ වෙනම CSS ගුණයක් හදලා ඒක අපේ HTML පිටු 100ටම ලින්ක් කරනවා. හරියට එකම මොනිටර් එකකට කේබල් එකකින් පරිගණක ගොඩක් සම්බන්ධ කරනවා වගේ. එතකොට එක තැනකින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. දැන් අර මාතෘකාව රතු කරන්න ඕනේ නම් ඔය අර CSS ගුණවට ගිහින් එක තැනක විතරක් H1 වලට කලර් එක රෙඩ් කියලා දුන්නාම ඇති. තත්පරෙන් පිටු 100ම රතු පාට වෙනවා. මුළු ගෙදරම ලයිට් එක ස්විච් එකකින් පාලනය කරනවා වගේ වැඩක්. මාරයිනේ ඒක. එතකොට අපි කොහොමද බ්‍රවුසරයට කියන්නේ මොන අංගයකටද මේ හැඩය දෙන්න ඕනේ කියලා? ඒකට අපි සිලෙක්ටර්ස් පාවිච්චි කරනවා. සමහර වෙලාවට අපිට ඕනේ මුළු වෙබ් පිටුවේම පසුබිම වෙනස් කරන්න. එතකොට අපි බොඩි එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කහ පාට වෙන්න කියලා දෙනවා. ඒක නිකන් බිත්තියක සම්පූර්ණයෙන් තීන්ත ගන්නවා වගේ. හරි. හැබැයි අපිට ඕනේ නම් නිශ්චිත කණ්ඩායමකට විතරක් හැඩයක් දෙන්න අපි ක්ලාස් සිලෙක්ටර්ස් පාවිච්චි කරනවා. ඒක පටන් ගන්නෙ තිතකින්. ඒක හරියට පාසලක එකම නිවාසයකට අයිති ළමයින්ට විතරක් එක පාටක ටී-ෂර්ට් එකක් අඳනවා වගේ. ඊටකොට එකම එක අංගයකට විතරක් වෙනස් කරන්න ඕනේ නම් තනි පුද්දලයකට විතරක් හැඩයක් දෙන්න ඕනේ නම් අපි ID select එක පාවිච්චි කරනවා. ඒක පටන් ගන්නෙ හැෂ් ලකුණෙන්. ඒක අර ළමයාගේ ඇඩ්මිෂන් අංකය වගේ අනන්‍යයි. ඔතනදී මට ප්‍රශ්නයක් මතු වෙනවා. හිතන්න මගේ CSS ෆයිල් එකේ මම ලියලා තියෙනවා මුළු බෝඩි එකේම අකුරු කහපාට වෙන්න ඕනේ කියලා. හැබැයි මම අර කියපු ක්ලාස් එකට ලියලා තියෙනවා අකුරු රතු පාට වෙන්න ඕනේ කියලා. දැන් බ්‍රවුසරය කාගේ කතාවද අහන්නේ? මේක ගැටුමක් නේද? ඔන්න ඔතන තමයි CSS වල කැස්කේඩින් කියන නීතිය එහෙමත් නැත්නම් ප්‍රමුඛතා නීතිය වැඩ කරන්නේ. බ්‍රවුසරය හැමතිස්සෙම බලන්නේ වඩාත් නිශ්චිත එහෙමත් නැත්නම් ස්පෙસિෆික් උපදෙස් මොකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නීතියට වඩා විශේෂ නීතිය බලවත්. හරියටම හරි. බෝඩි එකට දෙන උපදෙස් හරිම සාමාන්‍යයිනේ. හැබැයි ක්ලාස් එකට දෙන උපදෙස් ඊට වඩා නිශ්චිතයි. ඒ නිසා බ්‍රවුසරයේ සාමාන්‍ය නීතිය යටපත් කරලා අර විශේෂ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අර අදාළ කොටස විතරක් රතු පාට මේවා අනිත් ඔක්කොම කහ පාටයි. ඔව්. හරියට ඉස්කෝලේ යුනිෆෝම් එකට උඩින් නිවාසයේ ටී-ෂර්ට් එක ඇඳගෙන ඉන්නා වගේ ඒ අවස්ථාවට අදාළ එක විතරක් කැපිපේනවා. නියම පැහැදිලි කිරීමක් ඒක නම්. දැන් අපේ වෙබ් අඩවිය ලස්සනයි. හැබැයි මේක තරම පත්තරයක් වගේනේ. පරිශීලකයාට මේකට තොරතුරු දාන්න විදියක් නැහැනේ. ඒකට අපිට ෆෝම්ස්, ඊවන් නැත්නම් පෝරම ඕනේ. ඔව්. ෆෝම්ස් තමයි පරිශීලකයා සහ සේවාදායකයා, ඒ කියන්නේ සර්වර් එක අතර තොරතුරු හුවමාරු කරන ප්‍රධානම පාලම. පෝරමයක් ඇතුලේ අපිට විවිධ වර්ගයේ ඉන්පුට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර නම ගහන්න දෙන කොටු වගේවද? ඔව්. නම ගහන්න ටෙක්ස්ට් බොක්ස් එකක්, විකල්ප කිහිපයකින් එකක් තෝරන්න රේඩියෝ බටන්ස්, කීපයක් තෝරන්න චෙක් බොක්සස් වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඉන්පුට්ස් වෙරි කතා කරද්දී මුරපදයක් ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් ගහද්දී අපි ටයිප් එකට පාස්වර්ඩ් කියලා වෙනම වර්ගයක් පාවිච්චි කරන්නේ ඇයි? ඒකට නිකම් අකුරුනේ. ඒක අකුරු වුණාට අපි ටයිප් එකට ටෙක්ස්ට් කියලා දුන්නොත් ඔයා ටයිප් කරන පාස්වර්ඩ් එක ඔයාගේ ළඟ ඉන්න කෙනාට තිරේ උඩින් පැහැදිලිව පේනවා. ඒක ලොකු අවදානමක් නේ? අන්න ඒකයි. හැබැයි ටයිප් එකට පාස්වර්ඩ් කියලා දුන්නාම බ්‍රවුසර් එක තේරුම් අරගෙන අකුරු වෙනුවට තරු ලකුණු හරි කළු පාට බෝල හරි පෙන්වනවා. ATM එකේ පින් එක ගහද්දි තරු ලකුණු වැටෙනවා වගේ ආරක්ෂාවට තමයි ඒක කරන්නේ. තව දෙයක්, පෝරමයක හැඳුනුම්පත් අංකයේ ලියන කොටු ගණන සීමා කරන්නේ කොහොමද? මට සයිස් කියන එකයි මැක්ස් ලෙන්ත් කියන එකයි නිතරම පැටලෙනවා. ඕක ගොඩක් අයට පැටලෙන්න තැනක්. මේක මෙහෙම හිතන්නකෝ. ජනේලයක් සහ කාමරයක් ගැන හිතන්න. සයිස් කියන්නේ ඒ ජනේලයෙන් එකපාරකට අපිට පේන ප්‍රමාණය. ඒ කියන්නේ තිරේ දිග. එතකොට මැක්ස් ලෙන්ත් කියන්නේ මොඩු කාමරය ඇතුළට දාන්න පුළුවන් උපරිම බඩු ප්‍රමාණය. ඒ කියන්නේ දත්ත ගබඩා කරන්න පුළුවන් උපරිම අකුරු ගණන. උදාහරණයක් විදිහට සයිස් එක 10යි සහ මැක්ස් ලෙන්ත් එක 20යි කියලා දුන්නොත් ඔයාට අකුරු 20ක් ටයිප් කරන්න පුළුවන්. හැබැයි එකවරකට ඇහැට පින්නේ අකුරු 10යි. ඉතුරු ටික බලන්න ඉස්සරහට යන්න ඕන නේ. ඔව්, ස්ක්‍රෝල් වෙලා බලන්න ඕනේ. පැහැදිලි. දැන් පරිශීලකයා පෝරමේ පිරවුවා. ඊට පස්සේ එයා සබ්මිට් බොත්තම ඔබනවා. දැන් මේ දත්ත කොහොමද සර්වර් එකට යන්නේ? මෙතනදී අර ෆෝම් එකේ ඇක්ෂන් සහ මෙතඩ් කියන ගුණාංක දෙක ගැන මට අහන්න තියෙනවා. පෝරමයක් කියන්නේ හරියට ලියුම් පෙට්ටියක් වගේ. ඇක්ෂන් කියන්නේ මේ දත්ත යවන්න ඕන ලිපිනිය. එහෙම නැත්නම් සර්වර් එකේ තියෙන ෆයිල් එකේ නම. මෙතඩ් කියන්නේ මේ ලියුම යවන ක්‍රමය.
ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා get සහ post කියලා. අන්න එතන තමයි මට දැනගන්න ඕනේ. මගේ Facebook password එක හරි credit card විස්තර හරි යන්නේ මේ දෙකෙන් කොයිකෙන්ද? ඒක අනිවාර්යයෙන්ම යන්නේ post හරහා. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. get ක්‍රමයෙන් අපි දත්ත යවුවොත් ඒ දත්ත ඔක්කොම අර web browser උඩ තියෙන URL එකට එකතු වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ ලිපිනයත් එක්කම පේනවා. ඔව් ඒක හරියට post card එකක ඔයාගේ රහසක් ලියලා තපාලෙන් යවනවා වගේ වැඩක්. පාරේ යන ඕන කෙනෙකුට ඒක කියවන්න පුළුවන්. ඒක ආරක්ෂිත නැහැ. එතකොට post ක්‍රමය? post ක්‍රමෙන් යවද්දී දත්ත යන්නේ ඒ request එකේ ඇඟ ඇතුලේ. URL එකේ පේන්නේ නැහැ. ඒ කියන්නේ කවරයක දාලා ලාකඩ ගාලා සීල් කරලා යවනවා වගේ ආරක්ෂිත ක්‍රමයක්. ඒ නිසා සංවේදී දත්ත යවන්න කවදාවත් get පාවිච්චි කරන්නේ නැහැ. ඒක නම් මාරම වැදගත් දෙයක්. දැන් ඔය දත්ත සර්වර් එකට ගියාට පස්සේ ඒ දත්ත බාර ගන්න කෙනෙක් ඉන්න එපා. එතනදී තමයි PHP කියන භාෂාව කරලයට එන්නේ නේද? ඔව්. HTML සහ CSS වැඩ කරේ අපි පරිගණකේ. ඒ කියන්නේ client side එකේ. හැබැයි PHP කියන්නේ server side භාෂාවක්. ඒක දුවන්නේ ලෝකෙ කොහේ හරි තියෙන සර්වර් එකක. PHP වලින් තමයි අර ආපු දත්ත අරගෙන තීරණ අරගෙන database එක එහෙමත් නැත්නම් දත්ත සමුදාය එක්ක කතා කරන්නේ. මම දැකලා තියෙනවා PHP කේත ලියද්දි හැම වචනයක් ඉස්සරහම ඩොලර් සලකුණක් දානවා. ඒයි PHP වල විචල්‍යයන් එහෙමත් නැත්නම් variables හඳුන්වලා දෙන්නේ ඒ ඩොලර් සලකුණෙන් තමයි. ඒක PHP භාෂාවේ නීතියක්. විචල්‍යයක් කියන්නේ හරියට දත්ත දාලා තියෙන පුරුවන් පෙට්ටියක් වගේ. තව මොනවද ඒකේ විශේෂ නීති තියෙන්නේ? අනිත් එක තමයි මේ විචල්්‍ය වල නම් ලියද්දී කවදාවත් මැද හිස්තැන් තියෙන්න බෑ. හිස්තැනක් තිබ්බොත් PHP වලට හිතෙන්නේ ඒක වෙනම වචනයක් කියලා. ඒ නිසා යටි ඉරක් පාවිච්චි කරනවා. එතකොට අර පෙට්ටි දිකක තියෙන දේවල්, ඒ කියන්නේ විචල්‍යයන් දෙකක් එකතු කරන්න ඕනේ වුණොත් සාමාන්‍යයෙන් අපි ධන ලකුණනේ පාවිච්චි කරන්නේ. ඉලක්කම් එකතු කරන්න නම් ධන ලකුණ පාවිච්චි කරනවා. හැබැයි වචන දෙකක් එකට මූට්ටු කරන්න නම් PHP වල පාවිච්චි කරන්නේ තිත්ත කියන සංකේතය. තිතෙන් තමයි එකතු කරන්නේ. ඔව් මේකට කියන්නේ concatenation කියලා. ඒක හරියට කෝච්චි පෙට්ටි දෙකක් එකට සම්බන්ධ කරනවා වගේ වැඩක්. උදාහරණයක් විදිහට welcome සහ 2026 කියන දෙක මැදට තිතක් තිබ්බාම ඒක welcome 2026 කියලා තනි වචනයක් වෙනවා. තව විශේෂ දෙයක් මම අහලා තියෙනවා යා PHP වගේ භාෂාවල දත්ත ගොඩක් තියාගන්න arrays එහෙමත් නැත්නම් error පාවිච්චි කරනවා කියලා. හැබැයි මේවා ගණන් කරන්නේ ටිකක් අමුතු විදිහටක නේද? ඔව් සාමාන්‍යයෙන් අපි ගණන් කරන්න පටන් ගන්න එකන්නේ. හැබැයි පරිගණකය විශේෂයෙන්ම arrays වලදී ගණන් කරන්න පටන් ගන්නේ බිඳුවෙන්. ඒකට කියන්නේ zero based indexing කියලා. ඒ කියන්නේ පළවෙනි එක බිඳුවද? A, B සහ C කියලා. පරිගණකයට අනුව A ඉන්නේ බිඳුව වෙනි තැන, B ඉන්නේ පළවෙනි තැන, C ඉන්නේ දෙවෙනි තැන. ඒ නිසා කවුරු හරි PHP කේතයකින් array එකේ පළවෙනි index එක ඉල්ලුවොත් එයාට හම්බ වෙන්නේ පළවෙනි අගේ නෙමෙයි දෙවෙනි අගයයි. මේක මුලදී ටික පැටලෙනවනේ. ඔව්. හැබැයි පස්සේ හුරු වෙනවා. ඒක හොඳ අවධානයෙන් ඉන්න ඕනේ තැනක්. දැන් මේ PHP කේතේ අන්තිමට යන්නේ database එකකට. එහෙමත් නැත්නම් දත්ත සමුදායකට. MySQL වගේ එකකට. කොහොමද මේ PHP ගිහින් database එකේ දොර අරින්නේ? මේකට නිශ්චිත පිළිවෙලක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම PHP වලින් MySQLයි කනෙක්ෂන් එකක් හදද්දී අනිවාර්ය පිළිවෙලක් තියෙනවා දත්ත හතරක් දෙන්න. මුලින්ම සර්වර් එකේ නම, ඊට පස්සේ පරිශීලක නම, ඊළඟට මුරපදය සහ අන්තිමට අවශ්‍ය දත්ත සමුදායේ නම. මේක අර බැංකුවකට යන වගේ වැඩක් නෑ. හරියටම මේක හරියටම බැංකුවකට ගිහින් ලොකර් එකක් අරිනවා වගේ මුලින්ම ඔයා යන්න ඕනේ හරි බැංකු ශාඛාවට. ඊට පස්සේ ඔයා කවුද කියලා කියන්න ඕනේ. ඊළඟට යතුරු දෙන්න ඕනේ. අන්තිමට තමයි ඔයාගේ අදාළ පෙට්ටිය අරින්නේ. මේ පිළිවෙල මාරු වුණොත් කනෙක්ෂන් එක හදෙන්නේ නැහැ. හරි. දැන් අපේ වෙබ් අඩවිය සම්පූර්ණයි. සැකිල්ල තියෙනවා, හැඩය තියෙනවා, මොළය තියෙනවා, දත්ත ගබඩාවකුත් තියෙනවා. දැන් මේක ලෝකෙට පෙන්වන්න. එහෙමත් නැත්නම් පබ්ලිෂ් කරන්න ඕනේ. මේකට අපිට ඩොමේන් එකකුයි හොස්ටිං එකකුයි ඕනේනේ. මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තමයි ඇයි මම ලොකු ගාණක් දීලා ඩෙඩිකේටඩ් සර්වර් එකක් ගන්නෙ නැතුව shared hosting වලට යන්නේ? ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය සහ අයවැය මත. ඩොමේන් එක කියන්නේ ඔයාගේ වෙබ් අඩවිය ලිපිණය විතරයි. හැබැයි හොස්ටිං කියන්නේ ඔයාගේ අර අපි හදපු HTML PHP ෆයිල් ටික තියලා තියෙන භෞතික ඉඩම. එතකොට අර shared hosting කියන්නේ මොකක්ද? shared hosting කියන්නේ හරියට බෝඩිමක කාමරයක් කුලියට ගන්නවා වගේ එකම සර්වර් එකක ඔයා වගේ තව වෙබ් අඩවි 100 ගාණක් තියෙනවා. සර්වර් එකේ බලය හැමෝම බෙදාගෙන පාවිච්චි කරනවා. ඒ නිසා ඒක කුඩා ව්‍යාපාරවලට ඉතාමත් ලාභදායකයි.
එතකොට ඩෙඩිකේටඩ් සර්වේ එකක්. ඩෙඩිකේටඩ් සර්වේ එකක් කියන්නේ තනියම ගයක් ගන්නවා වගේ මුළු සර්වේ එකම ඔයාට විතරයි. ඒක ගොඩක් මිල අධිකයි. හැබැයි ලොකු බැංකු පද්ධතියකට වගේ නම් මේක අනිවාර්යයි. ආරක්ෂාවට සහ වේගයට. වෙබ් අඩවියක් හෙඩුවට විතරක්මදි මිනිස්සු මේක හොයාගෙන ඉන්නත් එපයි. ඒකටනේ අපි SEO එහෙමත් නැත්නම් search engine optimization පාවිච්චි කරන්නේ. මේ SEO කියන එක කොහොමද ඇත්තටම වැඩ කරන්නේ? SEO කියන්නේ සෙවුම් යන්ත්‍රවලට අපේ වෙබ් අඩවිය ගැන පැහැදිලිව තේරුම් කරලා දෙන එක. මේකට අර අපි මුලින්ම කතා කරපු හෙඩ් එක ඇතුලේ තියෙන මෙටා ටැග්ස් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම අපි පාවිච්චි කරන මාතෘකා අර පින්තූරවලට දාපු all text වගේ හැමදේම බලපානවා. ඒ කියන්නේ ඒක නිකන් බෝඩ් එකක් ගහනවා වගේද? ඔව්. වෙබ් අඩවියක් SEO කරනවා කියන්නේ හරියට කඩේකට ලස්සන පැහැදිලි නාමපුවරුවක් පාරේ ලොකුවට ගහනවා වගේ වැඩක්. එතකොට Google වගේ සෙවුම් යන්ත්‍රවලට ලේසියෙන් මේක හොයාගෙන මිනිසුන්ට පෙන්වන්න පුළුවන්. මේකට අමුතුවෙන් බලවත් පරිගණක අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි කේතකරණය විතරයි ඕනේ. වේගය ගැන කතා කරද්දී වෙබ් අඩවියක් ලෝඩ් වෙන වේගයට බලපාන දේවල් මොනවද? මම දැකලා තියෙනවා සමහර අඩවි හරිම බරයි. මෙතනදී වර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ අපි CSS වලින් දාන පාට ගොඩක් තිබුණොත් අඩවිය ස්ලෝ වෙනවද? නෑ. ඒක ගොඩක් අයට තියෙන වැරදි මතයක්. වර්ණ සංඛ්‍යාව වෙබ් අඩවියේ වේගයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මොකද බ්‍රවුසරයට වර්ණයක් කියන්නේ නිකම්ම අකුරු සහ ඉලක්කම් 6ක කේතයක් විතරයි. ඒක එහෙමද? මම හිතුවේ පාට වැඩි වෙද්දි ස්ලෝ වෙනවා කියලා. නෑ ඒක හරියට රූපවාහිනියේ කළු සුදු චිත්‍රපටයක් බැලුවත් වර්ණ චිත්‍රපටයක් බැලුවත් වැවෙන විදුලිය සමාන වෙනවා වගේ දෙයක්. වෙබ් අඩවියක වේගයට බලපාන්නේ ඒකේ තියෙන පින්තූරවල විශාලත්වය, අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සහ සර්වර් එකේ වේගය වගේ දේවල්. ලින්ක්ස් කීයක් තිබුණත් ඒක ඩවුන්ලෝඩ් වේගයට බලපාන්නේ නැහැ. ඔතනදි තමයි රෙස්පොන්සිව් ඩිසයින්. ඒ කියන්නේ ජංගම දුරකථන වලට ගැලපෙන්න වෙබ් අඩවි හදන එකේ වටිනාකම ඉන්නේ. මම දන්නවා පික්චර් එලිමන්ට් එක පාවිච්චි කළාම මේ පින්තූරවල බර ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳෙනව නේද? ඔව් ඒක ඊටමත් දියුණු තාක්ෂණයක්. පික්චර් ටැග් එකෙන් කරන්නේ පරිශීලකයා එන්නේ ලොකු පරිගණක තිරයකින්ද නැත්නම් පොඩි ජංගම දුරකථනයකින්ද කියලා අඳුරගෙන ඒ තිරයට හරියනම ප්‍රමාණයේ පින්තූරයේ විතරක් සර්වර් එකෙන් යවන එක. ඒ කියන්නේ ෆෝන් එකට පොඩි පින්තූරයක් යවනවා. හරියටම ලොකු තිරයකට ලොකු පින්තූරයක්ුත් පොඩි තිරයකට පොඩි පින්තූරයක්ුත් යවනවා. ඇඳුමක් අඳින කෙනාගේ සයිස් එකට හැඩ ගැහෙනවා වගේ. මේකෙන් ජංගම දුරකථන පාවිච්චි කරන අයගේ data වැයවීම ගොඩක් ඉතුරු කරනවා වගේම වෙබ් අඩවිය ඉක්මනින් ලෝඩ් වෙන්න උදව් වෙනවා. ඇත්තටම මේ ගැඹුරු විග්‍රහය තුලින් අපි HTML වල අතිවාරයේ ඉඳන් CSS වල හැඩගැන්වීම හරහා ගිහින් PHP සහ දත්ත සමුදායෙන් එක්ක සම්බන්ධ වෙන හැටිත් අන්තිමට මුළු ලෝකෙටම වෙබ් අඩවියක් කරන් යන හැටිත් පියවරෙන් පියවර තේරුම් ගත්තා. මේක නිකම්ම කේතපාඩම් කරනවට වඩා කොච්චර ප්‍රායෝගිකද කියලා දැන් පැහැදිලි ඇති නේද? අනිවාර්යෙන්ම. වෙබ් සංවර්ධනය කියන්නේ හරිම නිර්මාණශීලී වගේම තාර්කික ගමනක්. මේ මූලික සංකල්ප තේරුම් ගත්තාම ඕනෑම වෙබ් අඩවියක හැසිරීම අපිට පාලනය කරන්න පුළුවන්. අපි අද කතා කළේ මේ පදනම් භාෂාවන් සහ ඒවා මිනිස්සු විදිහට අපි ලියන හැටි ගැන. නමුත් අද වන විට අපි ඉන්නේ කෘත්‍රිම බුද්ධිය මගින් තත්පර කිහිපයකින් අපි කියන විදිහටම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා දෙන යුගයක. එසේනම් අනාගතයේදී මේ කේතයන් මිනිසුන් අතින් ලියන එකක් නැති වෙයිද? නැත්නම් කෘත්‍රිම බුද්ධිය අතින් යම්කිසි වැරදීමක් වුණොත් ඒක හොයාගෙන නිවැරදි කරන්න මේ අපි අද කතා කරපු මූලික අත්විවරම දැනුම අනිවාර්යෙන්ම අවශ්‍ය වෙයිද? මේ සිතුවිල්ල ගැන අසන්නන්ට මේ තවදුරටත් ගවේෂණය කරලා බලන්න පුළුවන්. අදට අපි සමුගන්නවා අයිබෝවන්. අයිබෝවන්.